මේක හරි දුක හිතෙන කතාවක්. මේ සෝබාදහම උත්තර දෙන්නේ හරි වෙනස් විදිහකට. අර අපේ සිංහලේ කතාවක් තියෙනවානේ. අහස පොළොව නුහුලන අපරාධ සිද්ධ කිරීම හෙන ගහන්න ඕන වැඩක් කියලා. මේ මිනිස්සයාට හෙන ගහලා මැරෙනවා. අයිවන් කොහොමද? මම දැන් ඉන්නේ ලංකාවේ තියෙන ලස්සනම තැපැල් කන්තෝරුවක් ඉස්සරහා. එහෙම නැත්නම් පෝස්ට් ඔෆිස් එකක් ඉස්සරහා. දැකපු ගමන් දන්නවා මේක මේ ලංකාවේ සලකුණක්. තැපැල් දෙපාර්තමේන්තුවට තියෙන අපේ ලංකාව පුරාම තියෙන තැපැල් කාර්යාලයත් එක ගත්තාම මේ තියෙන්නේ ලංකාවේ තැපැල් සලකුණක්. ඒ තමයි නුවරඑළිය තැපැල් කාර්යාලය. ඉතින් මේ තැපැල් කාර්යාලය ගැන ඉතින් විශේෂ කතා ගිය දවස්වල ඔයාලට අහන්න ලැබුණා. දැන් වෙලාව 10:55යි. නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 16යි. අද ඉරාව පේන්න නැහැ අපේ නුවරඑළියට. නමුත් පිනි බානවා මීදුම් වලින් වට වෙලා තියෙන අපේ නුවරඑළිය නගරය. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න එක්කරන් යන්න ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා එක්කරන් යන්න ලෑස්ති වෙන්නේ හෙන ගහන තැනකට. හෙන ගහන තැනකට. ඒ හින්දා අපි ගිහිල්ලා බලමු මොකක්ද අපේ ඩෙස්ටිනේෂන් එක කියලා. යන්නේන අතරමඟ හම් වෙන පොඩි තැනක් පෙන්වන්නයි අද මගේ ලෑස්තිය. ගිහිල්ලා බලමු අපි මොකද්ද මේ හෙන ගහන තැන කියලා. මම මේ ඉන්නේ විලියම් රොජර්ස්ගේ එහෙම නැත්නම් මේජර් විලියම් රොජර්ස්ගේ සොහොන් කොත තියෙන ඒ සොහොන් භූමියේ. මේ සොහොන් භූමියට ආවම අපිට මතක් වෙන්නේ අපේ නුවරඑළිය සහ මහඑළි තැන්න. එහෙම නැත්නම් දැන් හෝඩන් ප්ලේන්ස් කියලා හඳුන්වන ප්‍රදේශයේ ජීවත් වෙච්ච ශ්‍රී ලාංකික කුරුවලියාගේ අභාවයට මේ කුරුවලියාගේ වඳවීමට එක එල්ලේ වග කියන්න ඕන
මිනිස්සයාගේ සොහොන ගාව. මේක හරි දුක හිතෙන කතාවක්. ඉතින් මේ මම ඉන්න සොහොන් භූමියේ තමයි සාමදානයේ සැතපෙන්නේ 1821 මේ ලංකාවට ඇවිල්ලා මේ ඉහළ කඳුකරයේ වැවිලි කර්මාන්තය වෙනුවෙන් මෙහෙ තිබ්බ කැලෑවල් අත්පත් කරගෙන ඉඩම් අත්පත් කරගෙන මේ කැලෑවල් වල හිටපු සත්තුන් විනාශ කරගෙන ඒ තිබ්බ මහා ගස්වැල් විනාශ කරගෙන තමන්ගේ වැවිලි කර්මාන්තය දියුණු කරපු එංගලන්ත ජාතිකයන්ගේ එක ඒජන්තවරයෙක් එහෙම නැත්නම් මේ හිටපු නිලධාරියෙක් තමයි අර මම කලින් කියපු තෝමස් විලියම් රොජර්ස් කියලා කියන්නේ. ඉතින් තෝමස් විලියම් රොජර්ස් ලංකාවට එන්නේ අවුරුදු 20න්. බොහොම තරුණ ගැටයෙක්. ඉතින් ඇවිල්ලා ඔහුට පැවරෙන රාජකාරිය තමයි මේ ඉඩම් අත්පත් කර ගැනීම ඇතුළු මේ කාර්යයන් සියල්ල. ඉතින් ඔහු ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. ඉතින් ඔහුගේ සංඛ්‍යාලේඛන එක්ක බලපුවාම අපිට දැනගන්න හම්බෙනවා එයා අවුරුදු 11ක් මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම හොර්න්ටන් ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. මේ අවුරුදු 11 දී ඔහු අතින් මැරුම් කන්නට යෙදුණු අලින්ගේ ගණන 1400කට වැඩි කියලා. හිතන්න 1400කට වැඩි අලි ගණනක් ඝාතනය කරපු පුද්ගලයෙක් සැතපෙන සොහොන් බිම මේ. ඉතින් එක අවස්ථාවකදී මේ විලියම් රොජර්ස්ට අලි ගහනවා. නමුත් ඔහු එයින් ගැලවිලා බේරිලා එනවා. මේ අතරේ 1845 ජනවාරි මාසේ විලියම් රොජර්ස් තවත් කෝපි වැවිලිකරුවන් කීප දෙනෙක් එක්ක බදුල්ල මින්නේරිය මාර්ගයේ දඩේමක් සඳහා පිටත් වෙනවා. මේ ගමනේදී පුරාණ බෝගස් සහිත ප්‍රදේශයකදී වයෝවෘද්ධ හාමුදුරු කෙනෙක් මේ රොජර්ස් ඇතුළු පිරිසට මුණ ගැහෙනවා. මේ හාමුදුරුවෝ රොජර්ස් දිහාවට හැරිලා මෙහෙම කියනවා. සුදු මහත්තයන් දැනගන්න හොඳයි. ඔහෙගේ කාලේ ලං වෙලා තියෙන්නේ. ඔහේ අපේ පූජනීය අලියැත්තු මරා දැමීම දිගටම සිද්ධ කරා. ඔහේගේ පෞකාර වැඩවල සීමාව පැනලයි තියෙන්නේ. නුදුරේදීම ඔහේ අහසින් එන හෙනයකින් විනාශ වෙනවා. මේ මෙහෙම කියපු හාමුදුරුවෝ බෝ වනයේ අතරේ නොපෙනී යනවා. මේ බියකරු අනාවැකිය යුරෝපීය ජාතිකයන් අතරේ ලැබුගින්නක් වගේ පැතිරලා යනවා. ඉතින් කොළඹ සමාජ ශාලාවලදී නුවරඑළිය සමාජ ශාලාවලදී මුණ ගැහුණු යුරෝපීය ජාතිකයෝ රොජර්ස්ගෙන් අහනවා රොජර්ස් කොහොමද? තාම අකුණ ඔයා ගාවට ආවේ නැද්ද කියලා. මේ හාමුදුරුවන්ගේ හමුවෙන් මාස 8කට පස්සේ බදුල්ල අවට කරත්තකරුවන් කීප දෙනෙක් මරා දැමුණු අලියෙකු පිළිබඳව අහන්න ලැබෙනවා රොජර්ස්ට. මේ අලිය මරා දැමීමට රොජර්ස් ඇතුළු කණ්ඩායම දඩයම් සවාරියක් සූදානම් කරනවා. මේ සවාරිය සූදානම් කරලා ඒක පිටත් වෙන්න ප්‍රථම ඔවුන් සියලු දෙනා හපුතලේ තානායමේදී එකතු වෙලා දවල් කෑම ගන්නවා. ඊට පස්සේ දවල් ආහාරය ගත්තට පස්සේ මේ කට්ටිය මේ දවල් නිින්දට සූදානම් වෙනවා. ඒ වෙලාවේ නොසිතපු වැස්සක් මේ හපුතලේ ප්‍රදේශයට කඩාපාත් වෙනවා. මේ වැස්ස නැවතුණාට පස්සේ රොජර්ස් මේ තානායමේ ප්‍රධාන දොර වෙතට ගිහිල්ලා බලනවා තමන්ගේ මේ ගමනට ලෑස්ති කරලා තියෙන දේවල් පරීක්ෂා කරනවා. ඒ මොහොතේ හපුතලේ තානායමේ දොර කඩටම වැදුණු අකුණ රොජර්ස්ව අඟුරු කෑල්ලක් කරලා දානවා. ඉතින් අවුරුදු 20 දී ලංකාවට ආපු රොජර්ස් එතකොට අවුරුදු 41ක රයිෆල් රෙජිමේන්තුවේ මේජර්වරයෙක්. ඔහුගේ හිතමිතුරෝ ඔහුගේ දේහය නුවරඑළියට ගෙනෙල්ලා නුවරඑළියේ ගොල්ෆ් සමාජ ශාලාව අවට තියෙන කුඩා සුසාන භූමියක භූමදානය කරනවා. ඒ වගේම මේ රොජර්ස්ගේ යහළුවෝ නැත්තම් ඒ යුරෝපීය ජාතිකයෝ එකතු වෙලා බදුල්ලේ රොජර්ස්ගේ නම වෙනුවෙන් පල්ලියක් ඉදි කරලා තියෙනවා. ඒ පල්ලිය අදටත් බදුල්ල ප්‍රදේශයේ තියෙනවා. ඉතින් මේ පුරාවෘතවල තියෙනවා ඔහුගේ සොහොනට මේ හිටපු අලි අර ඉතුරු වෙලා හිටපු අලිත් ඇවිල්ලා මේ සොහොන කැඩුවා අරවා මේවා කියලා ඉතින් මිනිස්සු කියන කතා තියෙනවා. නමුත් ඒ හින්දා මේ සොහොන වටේ විවිධ ගොඩනැගිලි ඉදිරි කරලා අලි එන ඒම වැළැක්වුවා කියලත් සමහර පුරාවෘත මිනිස්සු කියන කතාවල තියෙනවා. නමුත් මේ සෝබා දහම කියන එක
අපිට උත්තර දෙන්නේ හරි වෙනස් විදිහකට. මතක තියාගන්න ඕන අපි සොබාදහමේ උනත් සොබාදහම අපේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් සොබාදහම අපිට අයිති නෑ. අපි සොබාදහමට අයිති කියලා අපි තරයේ මතක තියාගන්න ඕනේ. මේ සොබාදහම උත්තර දෙන්නේ හරි වෙනස් විදිහකට. විලියම් රොජර්ස්ට සොබාදහම උත්තර දෙන්නේ සොහොනටත් හෙන ගහලා. අදටත් මේ නුවරඑළිය වාසීන් විශ්වාස කරනවා අවුරුද්දකට සැරයක් මේ සොහොනට හෙන ගහනවා කියලා. සොබාදහම උත්තර දෙන්නේ අන්න ඒ විදිහට. ඔහුගේ සොහොන් ගල පුපුරලා ගිහිල්ලා තියෙන්නේ. ඔහුගේ සොහොන් ගලත් පුපුරලා ගිහිල්ලා තියෙන්නේ. අර අපේ සිංහලේ කතාවක් තියෙනවානේ. අහස පොළොව නුහුලන අපරාධ සිද්ධ කිරීම හෙන ගහන්න ඕන වැඩක් කියලා. ඉතින් හද මම ඔයාලා වෙක් කරගෙන ආවේ මේ යන්නෙන අතරමඟ මතකත් එක්ක මේ හෙන ගහන වැඩ කරපු තෝමස් විලියම් රොජර්ස්ගේ සොහොන් බිම පෙන්වන්න. මම මේ සොහොන් බිමෙන් එළියට ආවා. දැන් මම නුවරඑළිය ටවුන් එකට යන ගමන් ඔබට කියන්න මේ වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ සොහොන බලන්න කවුරු හරි එනවා නම් දැන් ඔබට Google සිතියමේ එන්න පාර පෙන්වන්නේ නුවරඑළිය ටවුන් එකේ තැපැල් කන්තෝරුව පහු කරලා බදුල්ල පාරේ ටික දුරක් යනකොට තියෙන පොඩි හන්දියකින් උඩට පාර තියෙනවා නුවරඑළිය ගොල්ෆ් සමාජ ශාලාවට යන පාර. ඒ පාරෙන් ගිහිල්ලා එන්න තමයි මේ සොහොනට පාර පෙන්වන්නේ. නමුත් දැන් ඒ පැත්තෙන් ඇතුල් වීමේ ගේට්ටුව වහලා තියෙන්නේ. ඔබ එන්න ඕනේ නැවතත් නුවර පාරට. ඇවිල්ලා නුවර පාරේ ඇවිල්ලා ඔබ දන්නවා මේ ග්‍රෑන්ඩ් හෝටලේ පාර. එහෙම නැත්නම් නුවරඑළිය සම්පත් බැංකුව තියෙන හන්දිය. ඒ හන්දියෙන් අපි නුවරඑළිය ටවුන් එකේ ඉඳලා නුවර පැත්තට අපි හිටගත්තොත් ඔයාගේ වම් අත පැත්තට තියෙන පාරේ උඩට එන්න ඕනේ. එතකොට එනකොට මීටර 50ක් විතර උඩට එනකොට ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. එතනින් උඩට පඩි පෙළක් තියෙනවා. එතනින් ඇවිල්ලා මේ සොහොන් බිමට ඔයාට ලං වෙන්න පුළුවන්. මතක ඇතුව සොහොන් බිමට ඇතුල් වෙන්න තියෙන පඩි පෙළේ ගේට්ටුව වහලා යන්න සහ ඒක ආරක්ෂිතව තියන්න. මොකද මේක මේ පුද්ගලික නැත්තං නුවරඑළිය ගොල්ෆ් සමාජ ශාලාව විසින් නඩත්තු කරන අති රමණීය භූමියක්. ඉතින් ඒ භූමියට එනකොට ඒ තියෙන නීති රීතිත් එක්ක අපිට ගැලපෙන්න වෙනවා. ඒ නිසා මතක ඇතුව මේ ගේට්ටුව වහලා යන්න අමතක කරන්න එපා. ඉතින් තව ලස්සන ගමනකින් අපි හම්බෙමු මේ නුවරඑළිය තියෙන හෙන ගහන සොහොනට ගිහිල්ලා එන ගමන්.